මේ ඉන්න ළමයි අතර එක්කෙනෙකුට හරි බේරෙනවා නම් බේරෙන්න තියෙන්නේ මේ බණ අහන එක්කෙනෙකුට විතරයි. පින්පව් විශ්වාස කරන එක්කෙනෙකුට විතරයි. ඉතින් අම්මලා තාත්තලාට මං කියන්නේ ඔයාලා ළඟ පොඩි වෙලාවක් ළමයි රැඳෙන්නේ. සමාජයේ තමයි ගොඩක් වෙලා ඉන්නේ. ඔයාලට ළමයි මේ අතින් අල්ලගෙන රකින්න බෑ. ඔයාලට ළමයි රකින්න තියෙන එකම දේ තමයි ඔයාලගේ ළමයා පින් විශ්වාස කරනවා නම්, පව් විශ්වාස කරනවා නම්, මෙලෝ විශ්වාස කරනවා නම්, පරලෝ විශ්වාස කරනවා නම් ඔච්චරමයි ඔයාලගේ ළමයා රකින්න තියෙන්නේ. ඒ තැනට ළමයාට ගන්න ඔබට ශක්තිය නැත්නම් ඒකට ශක්තිය දෙන්නේ මේ ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරුගුවන් විදුලිය. ඇහෙන බණ ටික. බණක් අහනකොට ඔයාලා ළමයා බණක් අහනකොට ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. හැබැයි ළමයා බොනවා නම්, ළමයා ෆෝන් එකේ මොන හරි දෙයකට ඇබ්බැහි වෙලා නම් එතනයි බය වෙන්න දේවල් ටික තියෙන්නේ. බණක් අහන වෙලාව නෙවෙයි. ඔයාලගේ කන් වලට කොච්චර දවසට එක එක දේවල් ඇහෙනවද? ඔයාලගේ හිත සූපක් කරන්නේ මේ ඇහෙන බණපදේ කියන්නේ. ඇත්තටම අපිටත් යම් මාධ්‍යකින් අපිට බණපදයක් ඇහුන්නේ නැත්නම් අදත් අපි මෙතන නෑනේ. අපිත් මේ යන රවුමනේ යන්නේනේ. අනේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා මේ ශ්‍රද්ධා රූපවාහිනී කොච්චරනේ අපි දැන් නියෝජිතයන් විදිහට අපි දෙනම මෙතන ඉඳගෙන මේ අසුන්ගෙන හිටියට අපේ ස්වාමීන් වහන්සේලා කොච්චරනම් මහන්සි වෙනවද? දවසේ පැය 24ම වළඳන්නේ. මින් කාට හරි මේ හිතක් සුවපත් කරන්න ගින්දරක් නිවන්න